නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබ මේ සූදානම් වෙලා සිටින්නේ පොහොය නිමිති කරගෙන සිදු කරනු ලබන ධර්ම දේශනාවකට සවන් දෙන්න. ඉතාලියේ මිලානෝ නොවාරා ටීවී කියන මාධ්‍ය ආයතනය මගින් සිදු කරනු ලබන විශාල පින්කමකට ධර්ම දේශනා ශ්‍රවණය කිරීමේ පින්කමකට හදිසියේ නමුත් අපගේ මිලානෝ චිනිසෙල්ලෝ ගිරිමානන්ද විහාරස්ථානයේ සිට මේ ධර්ම දේශනා වැඩසටහන අපේ මහේෂ් ප්‍රනාන්දු මහත්මයා අපට ආරාධනා කළා සිදු කරමු කියලා. ලෝකේ අපිට අපි අඳුරන හරි අඳුරන්නේ නැති හරි කාට වුණත් ටැග්ගක් දෙනවා නම් අපි වටිනා දෙයක් තමයි දෙන්නේ. කෙනෙකුට භෞතික වශයෙන් දෙන ටැග්ගකටත් වඩා වටින්නේ ජීවිතය හදාගන්න, ජීවිතය දකින්න, ජීවිතය සතුටින් ඉන්න යමක් දීම තමයි. අපි බෞද්ධයන් හැටියට එහෙම නැත්නම් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ දන්න කෙනෙක් හැටියට තවත් කෙනෙකුට දෙනවා නම් මේ ලෝකේ දෙන්න තියෙන එකම දේ තමයි සද්ධර්මය. එය භික්ෂුවක් වුණත්, ගිහි පින්වතෙක් වුණත් කාට හරි දෙන්න පුළුවන්කම තියෙන්නේ මේ ධර්මයේ පමණයි. මොකද ධර්මයෙන් ලබන සැනසීම වෙන කිසිවකින් අපිට ලබන්න පුළුවන් කමක් නැති නිසා. ඉතින් මහේෂ් ප්‍රනාන්දු මහත්මයා මේ ටීවී ආයතන එහෙම නැත්නම් YouTube විකාශනය ආරම්භ කරලා පළමුවෙන්ම කල්පනා කළා එක පැත්තකින් මේ වාගේ මිනිස්සුන්ට හිත හදා ගන්න ජීවිතේ සැබෑ සතුට සොයාගෙන යන්න ධර්මය අතින් යමක් සිද්ධ කරනවා නම් හොඳයි කියලා ඒ දෙයට තමයි අපි මේ සහභාගී වෙලා සිටින්නේ. ඉතින් ඒ channel එක හරහා මහේෂ් ප්‍රනාන්දු මහත්මයාට විතරක් නෙවෙයි මේ ශ්‍රවණය කරන මේ පින්නතුන්ටත් පමණක් නෙවෙයි මුළු මහත් ලෝකයටම මහත් සේවයක් බවට පත් වෙනවා. අසන්නාටත් කියන්නාටත් සහභාගී වෙන්නාටත් ඒ බලා සිටින්නාටත් මනා සතුටක් ගෙන දෙන දෙයක්, අර්ථවත් දෙයක්. එනිසා අපි මේ විනාඩි 30 ඇතුළත කෙටි දහම් පණිවිඩයක් තමයි ගේන්න සූදානම් වෙන්නේ. අප කල්පනා කළා මේ ධර්ම දේශනා මාලාවේ පොඩි සරල දෙයකින් පටන් ගන්න. සරල දෙයකින් පටන් අරන් අවස්ථාව ලද විට ගැඹුරු දහම් කාරණාවලට අපිට යන්නට පුළුවන්කම තියෙනවා. අපි ඉදිරියේදී බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ පිළිබඳවත් සාකච්ඡා කරමු. ඊට මත්තෙන්
අපි කවුරුත් කැමති කාටත් අවශ්‍ය කරන ලෝකයේ වඩාත්ම ඉල්ලා සිටින එහෙම නැත්නම් ලෝකයේ වඩාත්ම ප්‍රචලිත විය යුතු දෙයක් පිළිබඳව අවධානය යොමු කරන්න අපි හිතුවා. ඒක අපි කවුරුත් දන්නවා. මෛත්‍රිය ගැන. ඉතින් මේ මෛත්‍රිය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ නොයෙකුත් දේශනාවන් තියෙනවා. අපි කවුරුත් දන්න මේ කරණීය මත්ත සූත්‍රයේ පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට මත්තෙන් මේ මෛත්‍රී කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලාම දැනගන්නට ඕන. මෛත්‍රිය කියලා කියන්නේ මේක සිංහලෙනුත් මෛත්‍රී, සංස්කෘත භාෂාවෙන් මෛත්‍රී, පාලි භාෂාවෙන් මෙත්ත. මේකට හරියටම අර්ථයක් දෙන්න අපි කල්පනා කළොත් සිංහල භාෂාවෙන් මිතුරු බව. මෛත්‍රී කියන වචනේ තේරුම මිතුරු බව. හැබැයි සිංහලෙන් මිතුරු බව කියවහම අර්ථය පොඩ්ඩක් සංවෘත වෙනවා. ඒ කියන්නේ කෙටි වෙනවා. නිකන් එහි පුළුල් අර්ථයක් නෑ වගේ. හැබැයි මෙත්තා කියන වචනය එහෙම අර්ථය සංවෘත වෙන එකක් නෙවෙයි. ඉතා විශාල අදහසක් තියෙන වචනයක් මෛත්‍රී එහෙම නැත්නම් මෙත්තා කියන වචනය. එතකොට මේ මිතුරු බව කියපුවාම මේ සාමාන්‍යයෙන් අපි යාළුවන්ට මිත්‍රයන්ට තිබෙන සම්බන්ධතාවයක් තමයි අදහස් වෙන්නේ. නමුත් මේ මිතුරු බව මුළු මහත් විශ්වයටම මුළු මහත් සක්වලටම දස චක්කවාලේ ධර්මයේ සඳහන් වෙන දස දහසක් සක්වල කරා පැතිරිය විය යුතු සිතිවිල්ල. මෛත්‍රී චේතෝ විමුක්තිය. අපේ මෛත්‍රී සිතිවිලි තමාට පමණක් නෙවෙයි, තමාගේ පටන් අරන් මුළු මහත් සක්වලවල් වලටම මිතුරු බවක් තමයි අපි පතුරවන්නට බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේ මිතුරු බව කියන වචනය කොච්චර පළල් විවෘත අර්ථයක් ගෙන වචනයක්ද කියලා. ඉතින් මේක වචනය අර්ථය තේරුම් ගත්තටම මේක කරන්න ලේසි නෑ. මේක ප්‍රායෝගික තලයට ගේන්න ඕන. කවුරු කොහොම කිව්වත් අපේ සිංහල පින්නතුන් අතර ලොකු මෛත්‍රියක් තියෙනවා. ලෝකේ අපි ජාතියක් වශයෙන් ඇත්තටම එකමුතු නැති වෙන්න පුළුවන්. සමගියක් නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපේ මේ මිතුරු බව යම් යම් ආකාර වලින් සුවිශේෂී වෙනවා. ඔයගලන් දන්නවා දැනට වුණත් මේ විදේශගත අය ලංකාවට යන්නේ ආගන්තුක සත්කාරය නිසා. ලංකාවේ ශ්‍රී ලාංකික මිනිස්සු හැමතිස්සම hina වෙලා හරි ලෙන්ගතුව මේ අපිට සලකනවා කියලා විදේශිකයෝ ලංකාවට ගියාම කියනවා. ඒ බව මේ සමාජ මාධ්‍යවල අපි දැකලා තියෙනවා. එහෙම චරිත ලක්ෂණ ටිකක් එහෙම දෙයක් ලේවලට ආවේ කුමක් නිසාද? මෙන්න මේ මෛත්‍රිය නිසාමයි. මෛත්‍රී ගුණය නිසාමයි. නිසා සිංහල ජාතිය කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයෝ කියලා කියන්නේ මෛත්‍රී කරන්න උපන් හපංකම් ඇති ජාතියක්. ඒක අපි යම් යම් දුර්වලතා තිබුණත් හදාගත යුතු වෙනවා. ඉතින් මේ මෛත්‍රී භාවනාව එහෙම නැත්නම් මේ
කරණීය මත්ත සූත්‍රය පිළිබඳව ලස්සන කතාවකුත් තියෙනවා. ඒ කතාව මේ වෙලාවේ කියන්නේ ඉදිරියේදී අපි කියනවා ඉතාලියේ ප්‍රථම ථේරවාදී භික්ෂුව එයා පැවිදි වෙන්න හේතු වෙන එක කාරණාවක් ලස්සන කතාවක් තියෙනවා. අපි ඒ කතාව ඉදිරියේදී කියනවා ඒ අදාළ ගාථාව ආවට පස්සේ. මේ කරණීය මත්ත සූත්‍රය බුදුහාමුදුරුවෝ උගන්වා වදාළේ භික්ෂූන් වහන්සේලා පිරිසකට, ස්වාමින් වහන්සේලා පිරිසකට. එතකොට කමඨහනක් හැටියට මේක දීලා තියෙන්නේ හාමුදුරුවන්ට, භික්ෂූන් වහන්සේලාට. හැබැයි අපි ගිහි පින්වතුන් සාමාන්‍ය බෞද්ධයෙක් නම් එයාට මේ කරණීය මත්ත සූත්‍රයේ කටපාඩමින් කියන්න පුළුවන් සූත්‍රයක්. නිතර දෙවේලේ ඇහෙන සූත්‍රයක්. සතුටින් ඉන්න පාර කියලා දෙන වටිනා සූත්‍ර ධර්මයක්. නිසා ඕගොල්ලන් මං හිතන්නේ දන්නවා මේකේ කතාව. ස්වාමින් වහන්සේලා පිරිසක් කමඨහන් අරගෙන භාවනා කරන්න කැලේකට ගියා. ඉතින් උන්වහන්සේලාට භාවනා කරගන්න බැරි වුණා. එක එක රූප පේන්න පටන් ගත්තා. ඇට සැකිලි පේන්න පටන් ගත්තා. එක එක භයානක ශබ්ද ඇහෙන්න පටන් ගත්තා. හිත එකඟ කරගන්න බැරි වුණා. භයානක රූප කියලා කියන අදෘශ්‍යමාන රූප. ඒ වගේම ශබ්ද. උදාහරණයක් හැටියට හිත S2 වහගෙන ඉන්නකොට විශාල ගහක් කඩාගෙන වැටෙන වගේ සද්දයක් ඇහෙනවා. බලපුවාම මොකක්වත් සද්දයක් ඇහුනට ගහක් කඩාගෙන වැටිලා නැහැ. ඉතින් හරි කුතුහලයක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා මේක කාටවත් කිව්වේ නැහැ. එක එක්කෙනාට එක එක විදිහට තමයි මේවා පේන්න පටන් ගත්තේ. ඕගොල්ලන් දන්නවා. ඒ ස්වාමීන් වහන්සේලා කාටවත් කියන්නේ නැතුව ඉතින් බයෙන් සන්ත්‍රාසයෙන් තමයි වැඩ හිටියේ. ඉතින් ඔහොම ටික දවසක් ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේලාගේ ඇඟ සුදු මැලි වෙලා තිබුණා. මූණේ කිසිම ප්‍රසන්න භාවයක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් බණ භාවනා කරන ස්වාමීන් වහන්සේලාගේ මූණු හරිම ලස්සනයි, සුන්දරයි. හැමතිස්සෙම සිනහා වෙච්ච මූණකින් තමයි ඉන්නේ. ඉතින් නමුත් මේ ස්වාමීන් වහන්සේලා 69ක් විතර ඉතින් ඒ කැලේ වැඩ සිටියා. ඉතින් උන්වහන්සේලා එකිනෙකාට මුණ ගැහෙනකොට මූණු ඔක්කොම මේ සුදු මැලි වෙලා. නිකන් බයෙන් ඉන්න ගතියක් තමයි. ඉතින් අනිත් එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා ඔබ වහන්සේ හරියට නිින්ද ගියේ නැද්ද? එහෙම නැත්නම් හරියට දානේ වැළඳුවේ නැද්ද? ඇයි ඔබ වහන්සේ නිකන් බය වෙලා වගේ ඔබ වහන්සේගේ ඇඟ සුදු මැලි වෙලා? සුදු මැලි වෙලා. අඳුරු මුහුණක්. ඇයි කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ තව ස්වාමීන් වහන්සේකට ඒ අනිත් ස්වාමීන් වහන්සේලා ඔබ වහන්සේගෙත් එහෙමනේ. ඉතින් බලපුවාම ඔක්කොගේම මුහුණු ටික සුදු මැලි වෙලා, ඇඟ සුදු මැලි වෙලා කෙසේරු ගතියක් තමයි දකින්න ලැබිලා තියෙන්නේ. ඉතින් මොකද කියලා බලනකොට එකම වැඩේ ඔක්කොටම වෙලා තියෙන්නේ. ඔක්කොටම වෙලා තියෙන්නේ මේ භයානක ශබ්ද, භයානක රූප නේද? ඇහිච්ච නිසා. ඉතින් ස්වාමීන් වහන්සේලා කල්පනා කරනවා බුදුහාමුදුරන්ට ගිහින් මේ සිද්ධිය කියමු කියලා. බුදුරජාන් වහන්සේට ගිහින් කිව්වට පස්සේ බුදුරජාන් වහන්සේ මේ කරණීය මත්ත සූත්‍ර දේශනාව ඒ භික්ෂුන් වහන්සේලාට උගන්වලා සජ්ජායනා කරලා මේ විදියට මෛත්‍රී කරලා තමයි භාවනාව කරන්න කියලා අනුදැන වදාළේ. ඒ ස්වාමීන් වහන්සේලා කැමති වුණේ නැහැ ඒ කැලේට යන්න. නමුත් ඒ කැලේටම බුදුරජාන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා යවුවා. ඕක තමයි කෙටියෙන් කතාව. ඉතින් මේ ගාථාවේ අපි කියන්නේ මේකට කරණීය මෙත්ත සූත්‍රය කියලා සාමාන්‍ය ජනතාව. නමුත් ඒක කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ භාවිතාව එච්චරටම සුදුසු නැහැයි කියලා. කරණීය මත්ත සූත්‍රය කියවනම් හොඳයි කියලා. කරණීය මෙත්ත කියලා හැම කියන්න බෑ. කරණීය මත්ත කුසලයේනේ තියෙන්නේ. කරණීය කියලා කියන්නේ කල යුතු. කරණීයං අත්ත
තමාට කළ යුතු තමා කරගත යුතු කියන අදහස තමයි මෙතන තියෙන්නේ. මෛත්‍රිය පිළිබඳව සඳහන් වුණාට කරණීය මෙත්ත කියන එකෙන් මෛත්‍රිය කරන්න කියන අදහසක් කොහෙත්ම ගැලපෙන්නේ නැහැ කියන දේ තමයි උන්වහන්සේ අපිට මතක් කරන්නේ. ඉතින් මාත් හිතනවා කරණීය මෙත්ත සූත්‍රය කියනකට වඩා කරණීය මත්ත සූත්‍රය කියන එක. එතකොට මේක පටන් ගන්නෙම කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච. අபிසමෙච්ච කියලා කියන්නේ කැමති කියන එකයි. අත්ත කුසල තමාගේ අභිවෘද්ධිය සඳහා දක්ෂතාවයෙන් කටයුතු කරන කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච. සන්තම් පදං කියලා කියන්නේ නිර්වාණයට කියන වචනයක්. නිවනට කියන වචනයක්. එතකොට නිවන කැමති කෙනා මෙලව අභිවෘද්ධිය කැමති කෙනා මෙන්න මේ කරුණු කීපයක් ක්‍රියාවට නරන්නට ඕනේ. මේකේ තියෙනවා කරුණු 15ක්. කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමිච්ච. ඊළඟට පටන් ගන්නවා ඔන්න කරුණු 15 කියන්නේ. සක්කෝ උජූච සූජූච. සක්කෝ කියන්නේ මොකද්ද? දක්ෂ කියන එකයි. කුසලයේ කියන එකයි. සක්කෝ හොඳට මතක තියාගන්න. දක්ෂ කියන එකයි. මොකද්ද මේ දක්ෂ කියලා කියන්නේ? තමන් යම්කිසි වෘත්තියක යෙදිලා සිටිනවා නම්, තමන් යම්කිසි ක්‍රියාවක යෙදිලා තියෙනවා නම්, ඒ ක්‍රියාව තුල ඒ වෘත්තිය තුල ප්‍රවීණයෙක් වෙන්න ඕන කියන එකයි සක්කෝ කියන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. යම්කිසි වෘත්තියක යම්කිසි දෙයක ප්‍රවීණයෙක් වෙනවා කියන්නේ මොකක්ද? දැන් මේ මහේෂ් මහත්මයා මේ වීඩියෝ ගත කරනවා, රූපගත කරනවා. ඉතින් එතුමාට මේක පිළිබඳව හසල දැනුමක් නැති වුණොත් එහෙම මේ වෘත්තිය එච්චරම සාර්ථක වෙන්නේ නැහැ. දැන් අපි ඉතාලියේ අය ගැන කතා කරනවා නම් වැඩිපුර අපි මේ පිරිසිදු කිරීම කටයුතු වල යෙදිලා තියෙනවා. යෙදෙන අය ඉන්නවා. දැන් මේ තියෙන්නේ පොළව ලෑලි පොළවක්. දැන් මේ අපිට පිරිසිදු කරනකොට ලෑලි පොළව හම්බෙනවා, ටයිල් පොළව හම්බෙනවා නේද? ඊට පස්සේ ඒ නගරයට අදාළ මේ පොළව නිර්මාණය කරපු ද්‍රව්‍ය වලින් හදිච්ච පොළවක් හම්බ වෙනවා. ඉතින් ඒ පොළවල් වලට ඒ බිමට දාන බෙහෙත් ද්‍රව්‍ය තියෙනවා. දැන් ටයිල් පොළවට දාන බෙහෙත් එක ලී පොළවට දාලා හේදුවොත් එහෙම සමහර වෙලාවට මේ ලී පොළව සම්පූර්ණයෙන්ම පිච්චෙන්න පුළුවන්. එතකොට මේ ලී පොළව යූරෝ වලින් නම් දහස් ගාණක් වටින්න පුළුවන්. එතකොට මේ පිච්චුනොත් එහෙම ඒක ලොකු හානියක්. සමහර වෙලාවට මේ පොළොවම අයින් කරන්න සිද්ධ වෙනවා. මේ ලෑලි ටික ඔක්කොම ගල්ලා අයින් කරනවා. එතකොට අර පොළොවට දාන දියර පිළිබඳව අවබෝධයක් නැති කෙනා අර විදිහට කටයුතු කිරීමෙන් එයාගේ රැකියාවත් අහිමි වෙන්න පුළුවන්. ඒ වැඩ කරන ස්ථානෙට ලොකු හානියක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ පිරිසිදු කිරීම පිළිබඳව හොඳ ප්‍රවීණත්වයක් තියෙන්න ඕනේ. ප්‍රවීණත්වයක් තිබුණොත් එයාට එහි සුවිශේෂී කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන්. සක්කෝ කියලා කියන්නේ අන්න ඒකයි. දැන් මෙතුමා භෝජන ශාලාවක වැඩ කරන්නේ. අපි කියන්නේ රෙස්තොරාන්ති කියලා. ඒ රෙස්තොරාන්තියේ වැඩ කරනකොට ඉවීමක් නම් කරන්නේ ඒ ආහාර පිසීම පිළිබඳව දන්න තරමට පඩිය වැඩි. හැබැයි දැන් අයූතෝ කෝකෝ කියලා කියන්නේ උදව් කරන එක නේද? එයාට අඩු පඩියක්. එතන ඉන්න චෙෆ්ට නම් ලොකු පඩියක්. ඇයි ලොකු පඩියක් දෙන්නේ? එයා අරයට වඩා ප්‍රවීණත්වයක් දරන හින්දා. එතකොට හොඳට කෑම යන්න පුළුවන් නම් වැඩි පඩි ගෙවලා නේද මේ ගන්නවා. එතකොට ඒ රැකියාවේ තියෙන ප්‍රවීණත්වය අනුව කෙනෙකුට ඉහළටම යන්න පුළුවන්.
රියදුරු ශේස්ත්‍රය ගත්තත් එහෙමයි. නේද? දැන් ලොකු පඩියක් දෙන එකක් තමයි පයිලට් කෙනෙකුට වගේ ගුවන් නියමයෙකුට. ඒ පඩිය වැඩි. දැන් සාමාන්‍ය මේ වාහනයක් එලවන පඩිය අඩුයි. අර ඒ ශේස්ත්‍රයේ ඉහළටම ගියපුවාම එයාට ලොකු පඩියක්. එනසා මෙලව දියුණුව සඳහා යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් එයා සක්කෝවියන් වෙන්න ඕන. දක්ෂයෙක් වෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රවීණයෙක් වෙන්න ඕන. අපේ බුද්ධ ශාසනයේ සක්‍රයාට ලොකු තැනක් තියෙනවා නේද? සක්කෝවිය දක්කෝ. සක්‍රයා දක්ෂයෙක් වෙච්ච නිසා තමයි සක්‍රභාවයට ගියේ. අපි සක්‍රය වෙලා ඉන්න ඇති. අපි දන්නේ නැහැ. හැබැයි දැන් සක්‍රයෙක් නෙමෙයි දැන් සාමාන්‍ය මිනිස්සෙක් නේද? අපි මිනිස්සෙක් වෙන එකත් ලොකු දක්ෂතාවයක් තමයි. හැබැයි සක්‍රයා අපි සිංහලෙන් කියන්නේ පෝස්ට් එක කියලා නේද ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ පෝස්ට් එකට ගියේ ඒ දක්ෂතාවය නිසා. එහෙනම් බලන්න මේ කරණීය මත්ත සූත්‍රයේ මේ එක කරුණක් පිළිබඳව අපි කොච්චර ඉගෙන ගන්න ඕනද කියලා. ඒ මෙලව ජීවිතයේ සතුටින් ජීවත් වෙන්න මුදල් හදල් හම්බ කරගෙන භෞතික සම්පත් දියුණු කරගන්න තමයි ඒ කතා කරන්නේ. සන්තම්පදං අபிසමෙච්ච නිවන් දකින්න කැමති කෙනත් ඒ පිළිබඳව ප්‍රවීණත්වයකට යන්නට ඕන. ඒ කියන්නේ මේ ධර්මය හොද්දට පුරුදු පුහුණු කරන්න ඕන කෙනෙක්. හොද්දට පුරුදු පුහුණු කරන්න ඕනේ කොහොමද කියලා දැනගන්නට ඕන. ඒ ක්‍රම ශිල්පයන් දැනගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මේ 84000ක් ධර්මස්කන්ධයම දැනගත්තේ නැති වුණත් දැනගත්ත ටික කොහොමද පුහුණුවේ යොදන්න ඕන කියන එක අපි තේරුම් ගන්නට ඕන. ඉතින් භික්ෂුවක් හැටියට භික්ෂුන් වහන්සේගේ දහම් දැනුම ඒක පුරුදු පුහුණු කරන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව කොහොමද හැසිරෙන්න ඕන කියන එක පිළිබඳව ප්‍රවීණයෙක් වෙන්න ඕන. ගිහි බෞද්ධයෙක් නම් එයා දැනගන්න ඕන ගිහියෙක් වශයෙන් තමාගේ කාර්යභාරය කොහොමද සිද්ධ කරගන්න ඕන. අපි දන්නවා මේ ලෝකයේ අපිට කොච්චර සැප සම්පත් මේ භෞතික සම්පත් තිබුණත් අවසානයේදී අපි කැමති වුණත් අකමැති වුණත් මේ සියල්ල දාලා යා යුතුයමයි. එහෙනම් මේ ජීවිතයේ තුලදීම මේ ජීවිතය පිළිබඳව අවබෝධ කරගන්නට ඕන. එහෙම නැත්නම් මේ සසර ගමන පිළිබඳව අවබෝධ කරගන්නට ඕන. එහෙම තවත් විදිහකින් කියනවා නම් දුක නැති කර ගැනීම පිළිබඳව අවබෝධ කරගන්නට ඕන. සිත හදාගන්න එක ගැන අවබෝධ කරගන්න. එහෙම නැත්නම් සිත කොහොමද සතුටින් තියාගන්න කියන එක අවබෝධ කරගන්නට ඕන. ඒ සඳහා ප්‍රවීණෙක් වෙන්නට අපි අදිෂ්ඨාන කරගන්න. බලන්න සක්කෝ කියන වචනය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ මේ පැහැදිලි කිරීම කොච්චර අපිට වටිනවද කියලා. ඒ නිසා මේ මෙලව ජීවිතයේ අභිවෘද්ධිය අර්ථය කැමති වෙන කෙනාත් නිවන් අවබෝධ කරගන්නට කැමති කෙනාත් ඒ අදාළ ශාස්ත්‍රයේ පිළිබඳව හොඳ ප්‍රවීණයෙක් වෙන්නට අදිෂ්ඨාන කරගන්නට ඕන. ඉතින් අපි අද මේ කරණීය මත්ත සූත්‍රයේ පළවෙනි කාරණාව පිළිබඳවයි මේ සාකච්ඡා කළේ. එහෙනම් අපි ඕගොල්ලන්ට මතක් කරනවා ප්‍රවීණයෙක් වෙන්නේ කොහොමද බෞද්ධ ශ්‍රාවකයෙක් හැටියට? නිවන හොයන, සිතේ සතුට හොයන, සිතේ නිවීම හොයන බෞද්ධයෙක් හැටියට අපි අදිෂ්ඨාන කරගනිමු. අපි සතිමත් වෙමු. කොහොමද මේ පිළිබඳව ප්‍රවීණයෙක් වෙන්නේ කියලා. ඒ නිසා ඔය පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා ඉතාලියේ මිලානෝ නොආරා ටීවී හරහා මේ ධර්මයේ පිළිබඳව මේ සක්කෝ කියන කාරණාව පිළිබඳව ප්‍රවීණයෙක් වෙන්නට අදිෂ්ඨාන කරගනිමු. ඒ සඳහා සතිමත් වෙමු. ඔබ හැම දිනාටම මේ උතුම් කුසලානිසංසයන්ගේ ශක්තිය බලය උතුම් වූ නිවන් අවබෝධයේ පිණිසම
හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මේ උතුම් පුණ්‍ය මහිමය අප නමින් මිය පරලොව ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට අනුමෝදන් කරමු. අද දානීය පූජා කළා වූ සියලුම පින්නතුන්ටත් මේ සීල සමාදානයේ යෙදිච්ච සියලුම පින්නතුන්ටත් මේ පින්කම හොඳයි මනමයි කියලා සිතින් ප්‍රසන්න සිතක් ඇති කරගත්තා වූ හැම දිනාටමත් නොආරා ටීවී ආයතනයේ වෙනුවෙන් වැඩ කරන්නා වූ සියලුම පින්නතුන්ටත් මේ ආශිර්වාදයන් හේතු වාසනා වේවා. ඒ හැම දිනා නමිනුත් අප නමිනුත් මිය පරලොව ගිය සියලුම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා ආශිර්වාදයක්ම වේවා. අපව ආරක්ෂා කරන්නා වූ සියලුම ඉෂ්ට දේවතාවුරු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අපව ආරක්ෂා කරත්වා. එය තමන්ගේ යසීසුර සැප සම්පත් වැඩි වර්ධනය කරගනිත්වා. උතුම් වූ නිර්වාණයම අවබෝධ කරගනිත්වා. අපිත් පතන්නා වූ ඒ උතුම් වූ නිර්වාණයම අපිට අවබෝධ කර ගැනීමට මේ කුසල් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දිනාටම තෙරුවන් සරණයි.